සමිඳුන් පිරිනිව ලැබු වෙසක් පොහොයදා බුදු තෙමගුල සිහි කරනෙමු වෙසක් පොහොයදා. ගෙවුණු වෙසක් පොය දවස. ඉතින් ඔන්න මේක වීඩියෝ එක මං අද තමා අරගෙන එන්නේ. ලෙඩ දුක් නැති වෙන්න, හිත නිවෙන්න, රස්නෙට බොන්න තියෙන හොඳම බෙහෙත තමා කොත්තමල්ලි. ඉතින් ඔන්න අපි කට්ටිය එකතු වෙලා කොත්තමල්ලි දන්සලක් දෙනවා. ඉතින් මේක වීඩියෝ ටිකක් මං ගන්න අමතක කරේ නැහැ. උත්තේ ගෙදර වැඩ එහෙම ඉවර වෙලා 10ට විතර අපි මේ කොත්තමල්ලි දන්සලට ආවේ අයියයි මායි. ඉතින් ඔන්න අපේ YouTube ෆැමිලි එකට 73 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. මට හරිම සතුටුයි. පොඩි ගාණක් වුණත් ඉතින් 100 වෙන තව 27 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මගේ ෆැමිලි එකට එකතු වෙන්න කියලා. ඒ අතරේ ඉතින් අපේ සනුගේ වැඩ කිඩ ටික බලන්නකෝ. එයා හරිම හොරතල්, ඒ වගේම හරිම දඟයි. ඉතින් අයියත් එක තමයි දා දවසේ ඉඳී අයියා තමයි ආව බලාගත්තේ. ඉතින් දන්සල ඉවර වුණා. එහෙමම කට්ටියම ඊට පස්සේ ගියා. ඉතින් ඊට පස්සේ මායි අයියයි ගෙදර ඇවිල්ලා නංගිලා දුන්නයි. මෙතන නම් මායි අයියයි ගෙදර සරසන එක තමයි තියෙන්නේ. ඉතින් රැලි එල්ලලා වෙසක් කූඩ එල්ලලා තමයි අපේ ගෙදර සරසුනේ. මේ වෙසක් කූඩ හදන විදිහ මංගාලට වීඩියෝ එකකින් ගෙනක් තියෙනවා. ඉතින් ඒක බලපු නැති අය ඉන්නවනම් ගිහින් ඒකත් බලන්න. අයියට කියලා මම කෙහෙල් බොඩයක් කටේට කම්බි දාලා පහන් තියන්න එකක් හදාගත්තා. ඉතින් වෙසක් පොය කියන්නේ හැමෝටම විශේෂ පොහොයක්. මොකද හැමෝම වගේ ඒ පොයට දන්සල් දෙනවා, දන්සල් වඳිනවා, වෙසක් කූඩු හදනවා, ඒ වගේම පන්සල් යනවා. ඒ වගේ පින් කටයුතු වලටම නැඹුරු වෙච්ච පොහොයක් තමයි මේ වෙසක් පොහොය කියන්නේ. ඉතින් ඒ වගේ වැඩවල යෙදෙන ඔයාලා හැමෝටම ඉතින් පින් සිද්ධ වෙනවා. දන්සල් දෙන හැම කෙනෙක්ටම ගොඩක් පින්. මොකද ලෝකවාසී හැමෝම වගේ මේ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේ හිත තියන අය ගොඩක් ලස්සනයි. හිත එයාලගේ සුපුරුදු පරිදි පහන් එහෙම දැල්වලා බුදු පහන අමතක කරේ නැහැ. ඉතින් වෙනදා වගේම බුදු පහනක් තියලා අපි ගෙදර එළියේ සැරසිරිත් බලලා ඉතින් ඔන්න හදන්නේ පහන් තැට ටික එළියෙන් පත්තු කරගන්න. අද හවස හදපු ඒ පහන් තැටි තියන්න හදපු කෙහෙල් ගොබෙත් එළියට අරගෙන. ඉතින් මේ වගේ වැඩ කරද්දී හරිම සතුටුයි. ඒ වගේම අපේ මිදුලේ එළිය තියෙන්නේ හඳ එළියයි මේ පහන් තැටි ටිකේ එළියයි විතරමයි. ඉතින් එතකොට වෙනම වයිබ් එකක් ඒකට එකතු වෙන්නේ. පහන්නන් නිවිලා යනවා. හැබැයි දැල්ලපු ඒ පහන්නල මතකයන් නිවෙන්නේ නැහැ. ඉතින් අපි කොත්තමල්ලි දන්සල දීලා ඉවර වුණාට ඒ තුලින් ඇති වුණු මතකයන් ඉතිරි වෙන්නේ නැහැ. අපි ආයෙත් දවසක මතක් කර කර සතුටු වෙනවා. ගෙවෙන හැම තප්පරයකටම වටිනාකමක් දෙන්න උත්සාහ කරන්න. මේ පහන්නාලෝකයන් වගේම ඔයාලගේ ජීවිතේ ලස්සන වෙන්න, ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතත් පිරුණා, ගෙදරත් පිරුණා. ඉතින් දවසත් ඉවර වුණා. ඔය විදිහට මගේ මතකයන් එක්ක 73 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරේ. බුදු සරණයි.